මෙහෙමත් පුළුවන්. මේ තුන අයින් කරන්න දෙපැත්තම තුනෙන් වැඩි කරලා මේ පහ අයින් කරන්න දෙපැත්තම පහෙන් වැඩි කරලා එහෙම හදන්නත් පුළුවන්. නැත්තම් මේ ගාන පුතේ මෙන්න මේකම තමයි මේ තියෙන්නේ හරි. x ධන දෙක එකෙන් ගුණ කරාම x ධන දෙකමයි. එයාව බෙදන්න ඕන 3න්. 3x ධන දෙක එකෙන් වැඩි වුණාම 3x ධන දෙකමයි. එයාව බෙදන්න ඕන 5න්. මේ ගානයි ගණන් දෙකක් නෙමෙයි. හරි. ඔය එකම ගාන. පැහැදිලි? මෙයාව ලවයෙන් ගුණ කරලා හරයෙන් බෙදන්න ඕනේ. මෙයාව ලවයෙන් ගුණ කරාම මෙයාවමයි හැදෙන්නේ. එකෙන් වැඩි වුණාම වෙනස් වෙන්නේ නැහැ. බෙදීම 3. හරි? මෙයාව එකෙන් වැඩි වුණාම මෙයාවමයි. බෙදීම 5. ඒක හරස්කුලේ දාන්න පුළුවන් නේ. හරස්කුලෙන් හදන්න පුළුවන්. අද ගුණ දිහා හදන්න බැරිද බලා ගන්න ඈ. මම මෙයාගෙන් ගුණ කරලා දෙනවා. එයාගෙන් තමයි 9x එකක් දෙන්නේ. මෙයාගෙන් 5x. නිසා මේ දෙන්න ගුණ කරන එක මෙහෙ ලියා ගන්න. 3න් වැඩි කරන්න ඕන කාවද? 3x ධන දෙක. මේ පැත්ත ගුණ කරොත් 5න් වැඩි කරන්න ඕන කාවද? x ධන දෙක. හරි. වරන් අයින් කරමු. 3 වරක් 3 9x. 3 වරක් 2 ධන 6යි. සමානයි 5x. ධන 10යි. දැන් x පද එක පැත්තකින් ලියාගෙන සංඛ්‍යා අනිත් පැත්තට ගමු. එතකොට මේ පැත්තේ 9x තියෙනනේ. ධන 5x අර පැත්තට අරන් ගියාම ධන 5x සමානයි. මොකද 10 තිබ්බා. ධන 6 මෙහෙට එනවා. ධන 6ක් වෙලා 9x 5x ගියාම ගියේ 4x සමානයි 4යි. දෙපැත්තම 4ෙන් බෙදමු. x සමානයි 1යි.